අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොලිටිකල් එස් YouTube නාලිකාවට වීඩියෝ 4ක් ගෙනලා තිනවා බලන්න ලෑස්තිමු. සලේ ගැන තමයි අදත් වීඩියෝ 4 තියෙන්නේ. අද දවසේ මම හිතන්නේ වැඩසටහනකුත් තියෙනවා. මේ වීඩියෝ එක යන වෙලාවේ වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ පිටකොටුවේ මම හිතන්නේ වෙලාව මට මතක නැහැ උදේ 10ද කොහෙදනේ. දැන් ඉතින් වෙලාව පහු වෙලා ඇති. ඕගලන්ට බලන්න පුළුවන් නිවුස් වලින්. කොහොමද මේ සලේ ගැන කතාව අනිවාර්යයෙන්ම ඒ මිනිස්සයා වෙනුවෙන් ඒ මහත්තයා වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ කියලා මටත් හිතුණා. ඒක නිසා තමයි ඔහුගේම වීඩියෝ 4ක්. ඔහුට අදාළ ඔහු ගැන කතා කරන පොඩ්ඩක් ඒ හා සම්බන්ධ වීඩියෝ 4ක් තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ලෑස්ති වෙන්න නෑ. එක ළඟ බලමු හතරම. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පැත්ත බලලා උදව් කරන්න. මේ වැඩසටහන් ටික අලුතෙන් ආරම්භ කරේ පොහොට්ටුව වෙනුවෙන්මයි. හරිද? මොකද පොහොට්ටුවේ දෙන්නේ තමයි මට උදව් කරේ අර රට යන වැඩේට. ඉතින් ඒක නිසා මට හිතුණා පොහොට්ටුවෙන් කරන් යන්න. හැබැයි මොන හරි ඉදිරියට මොන හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මට ඕගොල්ලන්ගෙන් ඉල්ල අනේ කීයක් හරි දෙන්න මගේ මේ වැඩේට අර වැඩේට කියලා ඉල්ලන්න බෑ. ඕගොල්ලෝ දැන් ඉඳලා උදව් කරලා තිබ්බොත් මට මේ වැඩ ටික මගේ පාඩුවේ යටින් කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලන්ට වැඩසටහන් ටික හැමදාම උදේට අරන් එන්න පුළුවන්. ඒක නිසා උදව් කරන්න මේ පැත්ත බලලා. එහෙනම් අපි යන්න අපේ වීඩියෝ 4 බලන්න. අනිවාර්යෙන් බලන්න. මොකද මේ සලේ මහත්තයා ගැන චුට්ටක් ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. යා අපි වැඩේට. මේ වෙනකොට මේ පාසු ප්‍රහාරයට අදාළව විශාල තොරතුරු ප්‍රමාණයක් පිළිදරව් වෙලා තිබෙනවා. මම හිතනවා එහි හිණිපෙත්තට අවිල්ලා තිබෙනවා ඊට අදාළ වගකීම් පිළිදරව් කර ගැනීමේදී. නිසා අපි දකිනවා සලෙත් ඇතුළු සලේ වටා හිටපු විශාල පිරිසක් අද බය බීරාන්ත වෙලා තිබෙනවා. මේකත් කියනවා යා තිරපත් කෑවලු. පොන්සේක හිරපත් කාපේ හැටි දන්නේ මමයි ටිරාන්නාලස් ජයන්ත කරකොට අර්ජුන රණතුංග මේකට ඉතින් පොන්සේක හිරපත් කාපේ හැටි. මම පොන්සේකට කන්න දාගෙන ගියා පුහුලන් කජු පැකට් එකක්. මම දාගෙන ගියා චොකලට් එකක්. මම දාගෙන ගියා ඇපල් ජූස් එකක්. මේක තමයි පොන්සේක මුලින්ම හිරගෙන දැන් කෑවේ. මෙයා සුපිරි කෑව මෙයාට ඕනේ. මෙයාට කොම්ප්ලෙක්ස් ඕනේ. මෙයාට ඇපල් ජූස් ඕනේ. මෙයාට බෙලි ජූස් ඕනේ. මෙයා අපි ගිහින් දෙන්නේ. පොන්සේකට හිරගෙන එක්සර්සයිස් මැෂින් තිබ්බා. ටීවී තිබ්බා. ඇඳන් තිබ්බා. මෙට්ට තිබ්බා. සියලු සපසප තිබ්බා. පොන්සේකට අපි මමත් ත්‍රියානාස් මන්තුමත් කැරකර මන්තුමත් පොන්සේකට අපි හිරගෙන ගිහින් දුන්නේ. ගෑණියෙක් විතරයි පොන්සේකට. අනිත් ඔක්කොම අපි හිරගෙන දුන්නා. කාපු හිරපතක් නැහැ පොන්සේක. ආයි පොන්සේක මේ දිනේදී සුරේෂ් සලේ මැතිතුමාගේ පවුලේ අයගේ ඉල්ලීමක් අනුව මම මාධ්‍ය හමුවක් පවත්වලා එතුමා මාරාන්තික උපවාසයක යෙදෙන බව රටට දැනුම් දුන්නා. ඊට ෂණිකව ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරමින් කියලා තියෙනවා. මම මේ ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ අසත්‍ය කරුණු කියන එක. මම පොලිසියට අභියෝග කරනවා. මා කියා ඇත්තේ අසත්‍ය කරුණු නම් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඉන්නේ නැතුව පුළුවන් නම් මට විරුද්ධව නඩු දාන්න කියලා මම පොලිසියට අභියෝග කරනවා. ඇත්තෙන්ම මා කියූ සියලුම කරුණු වල මූලාශ්‍ර වුණේ අධිකරණ වෛද්‍යවරයා විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ පිටු 25ක අධිකරණ වෛද්‍ය වාර්තාවේ අඩංගු කරුණු. එහෙනම් පොලිසියට පුළුවන් මේ වෛද්‍යවරුන්ට එරෙහිව අධිකරණය හරහා පියවර ගන්න. ඒ විතරක් නෙවෙයි. නීතිඥ දිලීප පීරිස් මහත්මයා කියනවා මේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ අඩංගු විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය එතුමා ප්‍රතික්ෂේප කරනවා. අපි අහන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය ප්‍රතික්ෂේප කරන්න දිලීප පීරිස් කියන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඉරකරුවන්ට උනත් කෑම එකක් දෙන්නේ පිඟානක දාලා. හැබැයි මෙතනදී පිඟානක් ඔහුට ලබා දෙන්නේ නැහැ. පත්‍ර කොලේ උඩට බත් දාලා ඒ බත් උඩට හොදි දානවා. ඔහුට අතින් අරන් මේක කන්න බෑ මොකද හොදිත් එක්ක කොළ කෑල්ලේ එහෙන් පිටින්ම සම්පූර්ණ තෙත් වෙනවා. ඒතර මේ වගේ බල්ලෙකුටවත් සලකන්නේ නැති විදිහකට මේ රටේ පොලිසිය මේ ඔහු රඳවාගෙන තබාගෙන කරන මේ විනාශය කරුණාකරලා අපි කියනවා මේක ඉතාම දැවැන්ත මානව හිමිකම් පිළිබඳව අර්බුදයක්. දැන් උත්සාහ කරන්නේ මොකද්ද? ශලේ මහත්මයාට ඇතිතරම් වද දීලා ඔහුව තත්ත්වයටපත් කරා නම් ඔහු මරණ තත්ත්වයටපත් වුණා නම් ඒකට කියන්න පුළුවන් ඔන්න අපි උපරිමේ කරා. ඔන්න දැන් තත්ත්වය හරි ඔන්න අපි උපරිමේ කරා. මොහු මැරිච්ච නිසා මොකුත් කරන්න බෑ. මේ ශලේලා රාජපක්ෂලා මේකට වග කියන්න ඕනේ කියලා කියපු අයගේ ජාම බේරෙනවා. මොකද හේතුව ශලේ මේ පරීක්ෂණ අතරතුරදී මේජර් ජනරාල් සුරේෂ් සලේට එතුමාගේ චරිත ඝාතනය කිරීම සඳහා ඉතාම නිර්ලජ්ජිත උත්සාහයක් විශේෂම සමාජ මාධ්‍ය යොදාගෙන මේ රජයට සම්බන්ධ පාර්ශව ඉටු කරනවා කියලා අපිට පේනවා. ඔවුන්ගේ සමාජ මාධ්‍යවල මාස කිහිපයක් ඉස්සරහට ගියාම සති කිහිපයක් ඉස්සරහට ගියාම පේන දේ තමයි ඔවුන් පැහැදිලි ලෙසම අනුර කුමාර දිසානායක මැතිතුමා සහ මාලිමා රජය වෙනුවෙන් පෙනී සිටි අය. සුරේෂ් සලේ මහත්මයා අත්අඩංගුවට අරගෙන ජනාධිපතිවරයාගේ බලතල යටතේ ඩියෝ ගාලා තියාගෙන ඉන්නේ අධිකරණයේ නියෝගයක් අරුව නෙවෙයි. කෙහෙල් බද්දර පත්මෙට තියෙන සැප සුරේෂ් සලේට නැහැ. කෙහෙල් බද්දර පත්මෙට හම්බ වෙන කෑම සුරේෂ් සලේට හම්බ වෙන්නේ නැහැ. කෙහෙල් බද්දර පත්මෙට තියෙන ට්‍රීට්මන්ට් සුරේෂ් සලේට හම්බ වෙන්නේ නැහැ. අර රටින් පැනපු උසාවි දෙක තුනකින් වරෙන්තු තියෙන වහා අල්ලලා අධිකරණයට ඉදිරිපත් කර යුතුයි කියලා උසාවි වලින් නියෝග තියෙන රට පැනලා දේශපාලන රැකවරණ ලබා ගන්න කියපු කතන්දරයක් පදනම් කරගෙන තමයි මේ මහා තුච්ච නිහින ක්‍රියාදාමය යන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. අවුරුදු 30කට වඩා තමන්ගේ ජීවිතය කැපකලේ මේ රටේ ආරක්ෂක හමුදා කටයුතු වෙන්නේ. අනිල් ෂෙල්ලන්ගේ ඔළුවට බෝම්බේ පතිතුනේ ගුවන් හමුදාවෙන් හමුදා බුද්ධියන්ස දුන්නු තොරතුරු වලින් දුන්නු වෙලාවට අනුව කොටි අඩවියේ හිටපු ඔත්තු දෙන්නන් පාවිච්චි කරලා ඒ තොරතුරු ගත්තේ. ඒ ගත්තේ මේ මිනිස්සු. ඒ නිසා තමයි මේ මිනිස්සුන්ගෙන් පිළිබඳ දැවෙන කේන්තියක්. ඒ කොටින්ට කොටි හිතවාදීන්ට කොටි ඩැස්පෝරාකට කොටි දිවෙනකම් බලන් හිටපු හිවල්ලුන්ට තියෙන සිංහල හිවල්ලුන්. ඒ හිවල්ලු ටික තමයි මේ හදන්නේ මේ මිනිස්සුව වද දිලා. මම අහගෙන කවුද කියනවා සරත් පොන්සේකා ඉඳද්දී වේදනාව තිබෙන්නේ නැද්ද කියලා. සරත් පොන්සේකා ඔය හිටපු බන්ධනාගාරේ වෙනම කුටි ගේක හිටියේ. ඒ ගෙදර දුලිපංකා තිබුණා රූපවාහිනී යන්ත්‍ර තිබුණා රෙඩ් මිල් තිබුණා. දෙයට ව්‍යායාම කරන්න මේ ඔක්කොම තිබුණා. ඔහු සම්බන්ධ පරීක්ෂණ කරේ මේ විදියට මේ ගුද මාර්ග අස්සට එක එක ඒවා නෙවෙයි. ඒ නිසා කරුණාකරලා ඒ ටයිම් එකේ සංසන්දනය කරන්න එපා. අර කවුද රූට් කියලා පියුතුමෙක් කියනවා මේ සලේ කියන්නේ රණවිරුද්ධ බුද්ධියන්ස කියලා. මොදල්ලා දේවල් කතා නොකර ඉන්න පියුතුමෙක්. අන්න එහෙමලක් කියන්නේ. අධිකරණ කටයුත්ත ගෙනියන්න. සාක්ෂි හොයලා ඕගොල්ලෝ කියන එක ඇත්තටම ඔප්පු කරන්න. අපි දන්නවා ඒක පට්ටබල් බොරුවක් කියලා. ඒකට අපි විරුද්ධ නෑ. හැබැයි මේ වද දීමට මේ පාප කර්මය. මේකට මේ පාස් කුරිද කතන්දරයක් ගොතලා ඒකට පටලවලා ඒකේ සුදුහුණු ගන්න බැලුවට ඒක නෙවෙයි මේකේ පතුලේ තියෙන හේතුව නන්දි කඩාල් පරාජය වේදනාව. දැන් අනුර කුමාර ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ මේ පරාජය වේදනාව නියෝජනය කරන පිරිසගේ උවමනාව. මේ වෙලාවේ මේ සුරේෂ් සලේ වෙනුවෙන් නැගිටින
ඉන්න හිට ගන්න. හෙට උදේ 10 වෙනකොට කොටුව දුම්රියපුර ඉදිරිපිට සියලු ජනතාවට එක්රැස් වෙන්න කියලා අපි ආයාචනා කරනවා. අපි ආරම්භ කරනවා. සුරේෂ් සලේ මේ මාරාන්තික උපවාසයේ ඉන්න සුරේෂ් සලේගේ ජීවිතය අවදාන මේ නිසා ඊට සමගාමීව අඛණ්ඩ සත්‍යග්‍රහ ඔන්න ඔය විදිහට තමයි වැඩසටහනේ වීඩියෝ 4 අරන් ආවේ. කොළඹ කොටුවේ උදෑසන 10ටනේ. දැන් මේ වීඩියෝ එක දාන වෙලාවෙ ඉතින් වෙලාව 10 පහු වෙලා තියෙන්න පුළුවන්. ඒකින්ද කට්ටිය තාමත් යන්න පුළුවන් නම් ගිහිල්ලා ඒ හරි ඉන්නවනම් රැස්වීමට එකතු වෙන්න. මොකද සලේ මහත්තයා වෙනුවෙන් ඉන්න ඕනේ. අවුරුදු ගාණක් හමුදාවේ නේද වැඩ ටික කටයුතු කරලා අපිව ත්‍රස්තවාදීන්ගෙන් බේරගෙන මේ හැමදේම කරපු මනුස්සයන්ගේ බොරුවට අපරාධ හිරේ දාලා නේද කණ්ඩායමක් දෙන්නේ නැහැලු. මම දැක්ක ගොඩක් අය කියනවා. මම දැක්ක කීප දෙනෙම කියනවා බත් කොලේ උඩ නිකන් රාබු හොදි දාලා එහෙම දෙනවලු මේ පත්තර කොලේ. ඉතින් එහෙම කරන්න එපා මිනිස්සුන්ට. කණ්ඩ ටිකක් අමාරුයිනේ නේ. දුකයිනේ. ඉතින් ඒ නිසා ඔය වගේ වැඩ කරන්න එපා නේද මහත්තයා. හරියට වැඩ පිළිවෙල ලස්සනට කරන්න. මහින්දව හිරේ දැම්මයි කියලා ඕගලන්ට අන්තිමට මුකුත් හම්බ වෙන්නේ නැහැ. තවත් සල්ලි වියදම් වෙනවා අතින් ඈ. ඊට පස්සේ මිනිස්සු කෝලහල කරලා මොන හරි ප්‍රශ්න ඇති කරලා බිල්ඩින්ද අරවද පහලන්ද මොන හරි කැඩුනොත් එමේ ඒවටත් වියදම් කරන්න අතේ සල්ලි තියෙන්න ඕනේ. ඕගලන්ට අන්තිමට ඒවටත් ප්‍රශ්න ඇති වෙලා තව මේව වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ යන පිළිවෙලක් ලස්සනට වැඩ ටික කරන්නකෝ. මේ නගර ටික හදන්නකෝ. නගර පිරිසිදු කරන්නකෝ. කන්න බොන්න පුළුවන් වෙන විදිහට මිනිසුන්ට ආහාර පාන වල මිල අඩු කරන්නකෝ. බදු මිල අඩු කරන්නකෝ. තෙල් මිල ටිකක් අඩු කරගන්නකෝ. එතකොට ඕගලන්ට ඕගලන්ගේ ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ ඒව කරන්නේ නැහැ. පිස්සුනට ලන්දියට මොන මගුලක්ද කරන්නේ? ඈ හරියට වැඩ පිළිවෙල ලස්සනට කරන්න ආණ්ඩුව මහත්තයා. එතකොට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අදට අපි යනවා. ඕගලන්ට පුළුවන් මේ වැතබල්ලා උදව් කරන්න. අපි එන හැමදාම කිව්ව විදිහට ආයිත් වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හැමදාම එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යයෙන් මතක ඇතුව මේ අලුත් channel දෙකක් තියෙනවා. සබස්ක්‍රයිබ් කරන්න. ওই channel දෙක මම මෙන්ෂන් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා Mr. Political Bun සහ Mr. Political Time. මේ channel දෙක අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම views අඩු වෙලා තියෙනවා මේ දවස්වල channel වල report ඇදිලා තියෙන්නේ. ඒකයි අලුත් channel දෙකක් පටන් ගත්තේ. ඒ වගේම සජ්ජබේ අනිත් කණ්ඩායම ටිකක් ඈත් වෙලා තියෙනවා. මොකද පොට්ටු වෙනුවෙන් කතා කරන හින්දා. ඒව ගණන් ගන්න එපා. අපි අපේ වැඩේ කරමු.